Hi guys, කලින් ඔයාලට මම නපුරකුගේ හිතවරකම් කර නැට්ටුකාරි කියන කතාවේ කොටස් දෙකක් ලබා දුන්නා. ඒත් අද මම මේ වීඩියෝ එකෙන් ඒ කතාවේ සම්පූර්ණ ස්ටෝරිය එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කියවලා කතාව හොඳයි නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම තමයි මේ කතාවම වොයිස් කරලා තියෙන්නේ. වොයිස් අහන්න අකමැති අය සවුන්ඩ් අඩු කරලා කතාව කියවන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. තේමියට අද රිහෙසකර දවසකටත් වඩා ගොඩක් හිත් වේදනා දුන්න දවසක්. පොඩි කාලේ ඉඳන් තේමියගේ ජීවිතේ ගොඩක් දුකින් පිරුණු එකක්. දුප්පත්කම තමයි ඔහුට තිබ්බ ලොකුම අභියෝගය. ඒත් අද ඔහුට ඉන්න බංගලාව සැප පහසු බෙන්ස් රථයක් ඇති තරම් මුදල් ඒ හැමදේම තිබ්බත් තාමත් හදවතට නම් කිසිම සතුටක් නැති පාටයි. මහන්සි වෙලා හම්බ කරලා අතට පයිට සේරම මේ වෙනකල් අරන් දුන්නත් අද ඔහුගේ වයිෆ් ඔහුව ඩිවෝස් කරලා ගියේ ඔහු ළඟ නැති ආදරයක් හොයන්. ගෙදරක සතුට සැනසීම මේ හැම දෙයක්ම රඳා පවතින්නේ සල්ලි මතයි කියලා හිතපු තේමියට තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව මොකක්ද කියලා තවමත් හිතාගන්න බෑ. වැඩ ඉවර කරලා ගෙදර ආවත් තවත් එක මොහොතක්වත් ඔහුට ඒ ගෙදර රැඳිලා ඉන්න බැරි වුණේ ඇගේ මුහුණ, ඇගේ මතකයන් තාමත් ඒ ගෙදර උණුසුම් කරන නිසා. මම හීනකින්වත් හිතුවේ නෑ යා මට එහෙම කරයි කියලා. ගෙදර කන්නවත් කිසිම දෙයක් උයලා තිබුණ නැති නිසා ඔහු අවසානයේදී තීරණය කළේ එළියට ගිහින් කෑම කන්න. සරත් අද මට ටිකක් එළියට යන්න ඕනේ. මාව එක්කන් ගිහිල්ලා ඊට පස්සේ ඔයා කැමති තැනකට ගිහින් කැමති දෙයක් කරන්න. මම ඔයාට කෝල් එකක් දුන්නම ඇවිල්ලා මාව ආයේ එක්කයි යන්න. හරි සර්. තේමිය අතට පර්ස් එකයි ෆෝන් එකයි විතරක් අරන් කාර් එකට නැගී කිසිම අරමුණකින් තොරව. වීදුරුවෙන් එළිය බලාගෙන පහුවෙන ගස් කොළන් දිහා බලන් කල්පනා කළේ එකම එක දෙයයි. මේ ජීවිතේ තේරුම මොකද්ද? සල්ලි නැති හින්දා දුක් විඳපු මට දැන් ඇති වෙන සල්ලි තියෙනවා. ඒත් වැඩක් තියනවද? මට මාවම විහිළුවක් වෙලා. ඇයි ඔච්චරට මට සතුට සැනසීමක් විඳින්න බැරි? එයා මාව දාලා ගියා විතරයි මගේ මුළු ලෝකෙම හිස් වුණා වගේ. මං එයාට කොච්චරනම් ආදරය කළාද? සල්ලි කොච්චර තිබ්බත් වැඩක් තියනවද මට ඕන ආදරය සෙනෙහස නැත්නම්? සර් අපි ආවා. හරි සරත්. මං ඔයාට ආයේ කෝල් එකක් දෙන්නම්. ඔයාත් ගිහින් මොන හරි රැට කන්න. තේමිය කාර් එකෙන් බැහැලා වටපිට බල බල ගියේ එතන කොයි වගේ තැනක්ද බලන්න. යන්තම් අවුරුදු 18ක් 19ක් කියන්න පුළුවන් වයසේ කොල්ලෝ ටික සිගරට් පත්තු කරන් මුල්ලකට වෙලා දුම් උරනවා. තව කට්ටියක් අරක්කු බෝතල් වගේක් අරන් වැනි එක උගුරට අරක්කු බොනවා. ඒ අස්සේ ජෝඩු වෙච්ච උන් ටික නැවතිල්ලක් නැතුව කිස් කර ගන්නවා. දෙයනේ මුන්ට ඇත්තටම අම්මල තාත්තලා නැද්ද? නැත්තම් මුන් ගැන ඔච්චරටම හොයලා බලන්නේ නැද්ද? ඒ කිස් කරන කෙරිල්ලට නම් ඒ කෙල්ලන්ගේ කටක් ඉතුරු වෙයිද මන්දා? ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් මුන්ට අමාරුව ගහලා. මීට කලින් කවදාවත් මේ වගේ තැනකට අඩියක්වත් තියලා නැති තේමියට මේ හැමදේම නිකන් විකාරයි වගේ. එතනින් එහාට තිබුණේ ලොකු දොරක්. ඒ දොරත් ඇරගෙන ඇතුළට ගියාමයි දැක්කේ ජීවිතේටම දැකලා නැති අපායක් එතන තියෙනවා කියලා. මහා සද්දෙන් සිඳු දාල මදිවට පිස්සුවෙන් වගේ හූ තිය කෑ ගහනවා. කෙල්ලෝ කොල්ලෝ මහ මිනිස්සු කිසිම අදාළත්වයක් නැහැ. හැම එකාම ඇතිලි හති මුණින් දාගෙන නටනවා. මොහොතකට තේමියට හිතුනේ Taman මේ ඇවිත් ඉන්නේ නාටකම් අඩුවකටද කියලා. ඒ හැම දෙයක්ම මග ඇරලා ඔහු ශාලාව වටේට ඇස් ගෙනිච්චේ එක දෙයක් බලාපොරොත්තු වෙන. අන්තිමේදී ඒ ඇස් නැවතුනේ ටිකක් එහායින් තිබිච්ච පාරක ළඟ.
කවදාවත් බිය රුකුරක්වත් නොබිව්ව තේමියට අද වුණුනේ මොනවයින් හරි හිතේ දුක ඇරගන්න. බාරක දිහා එක එල්ලේ බලාගෙන සුපුරුදු තේජාන්විත ගමනේ යනකොට ඔහුගේ ගමනට බාධා කළේ සංකර කෙල්ල 3-4 දිනක්. කඩව සම්පෙනුම තියුණු ඇස් ඝනකම් ඇහිබැමි උල්නාසය රෝසපාට තොල් ඔහුගේ මේ ආවේනික පෙනුමට උන් වශී වෙලා අවසන්. හායි අයියා කොහෙද අනේ මේ හදිසියේ යන්නේ? එන්නකො චුට්ටක් අපිත් එක්ක පොඩි ජොලියක් ගන්න. බාරයකට යොමු වෙලා තිබුණ ඒ තියුණු ඇස් ඊළඟට එල්ල වුණේ තමන්ගේ මග අවුරන් ඉන්න මේ විකාර රූපී කෙල්ලන්ට. මේ මොන ජාතිය නැට්ටිච්චියෝ ටිකක්ද? හරි හමන් විදිහේ ඇඳුමක්වත් නැති ජරාවල් ගොඩක්. ඇඳලා ඉන්න චන්දුවල හැටි විතරක්. ඌට වඩා දිගයි මගේ චොක්කු ටික. ඒ මදිවට උඩට ඇඳලා ඉන්නේ එක්ක බ්‍රා එකක කප් දෙකක්ද නැත්තම් තනපටක්ද. ෂි මල ජරාව. තප්පරෙන් දෙකෙන් ඒ තියුණු ඇස්වලට රේඩාල් වෙච්ච කෙල්ලන්ගේ නානා ප්‍රකාර සමයන් දැකලා තේමියගේ දත් කට ගන්න ගත්තා. ඇස් රක්ත වර්ණයෙන් දිලෙන්න ගත්තා. වචන වලින් ගහනවට වඩා වේගෙන් යවපු ඒ සංඥා තේරුම් ගත්තු නිසාද ආවටත් වඩා වේගෙන් උන් නටන කෙල්ලෝ කොල්ලෝ අතරේ නොපෙනී ගියා. ආව් මෙතන මගුලක් නටන්න. මට බියර් එකක් එවන්න අතනට. එයා හිටියනම් මේ විද්දි මාත් එක්ක රණ්ඩු හරි වෙනවනේ. මට හිතාගන්න බෑ ඉස්සරහට මන් යන්නේ නැතුව කොහොම ඉඳීද කියලා. ඩ්‍රින්ක් එක එනකල් කම්මුලට අත ගහන් තේමිය ඔහේ ඈත බලන් කල්පනා කළා. සර් මෙන්න සර්ගේ ඩ්‍රින්ක් එක. තෑන්ක්ස්. ඕනෑවට එපාවට වගේ ගත්ත ගමන් එක හුස්මට බීගෙන ගියේ ලොකු අතර තිබහකුත් දැනුන හින්දා. එක පාරට හිරවෙලා කැස්සක් ආවයි උගුර දාන්න ගත්තු නිසා ආයෙත් කප් එක මේසේ උඩින් තිබ්බා. සර් අදද මේ ඉස්සෙල්ලම ඩ්‍රින්ක් එකක් ගන්න දවස. එතන හිටපු කවුදෝ කෙනෙක් තේමිය ළඟින් ඉඳගෙන ඇහුවේ පිටටත් තට්ටු කීපයක් ගාමින්. සර්ව දැක්කම නම් පේන්නේ හොඳ උගත් වැදගත් මහත්තයෙක් වගේ. සාමාන්‍ය සර්ල වගේ අයට මේ වගේ තැන් එච්චර හොඳ තැනක් නම් නෙමෙයි. ඒත් ඉතින් මේ වගේ තැනකට එන්නත් සර්ට ලොකු හේතුවක් ඇතිනේ නේද? Ladies and gentlemen, නැටුම් ගැයුම් වැයුම් වලින් අමන්දානන්දයට පත්ව සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් අද දින ගොඩක් සුවිශේෂී නර්තනයක් දෙන්නයි මේ සූදානම. ආරම්භයේ පටන් අවසන් මුහුද දක්වාම ඔබ සියලු දෙනාගේම හදවත් මොහොතින් ඈසරකම් කරාවි. ඒ නිසා ප්‍රවේශමෙන් රසවිඳින ලෙස ඉල්ලමින් වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ දුරංගා සීක්‍රට් ඩාන්සර්. එක පාරට මුළු හෝල් එකම ඝන අන්ධකාරයෙන් පිරී ගියා. එකම එක තැනකට විතරක් සුදු ලයිට් එකක් වැටලා තිබුණා. හරියට මූණක් නම් පේන්නේ ඒත් මාරම ලස්සන කෙල්ලෙක්. දැක්ක ගමන් තේමියට හිතුනේ එහෙමයි. කැරලි කොණ්ඩය නිදහසේ විසිරලා යන්න කඩා දාලා. රෝස මල් වලින් හදපු වලල්ල නල්ලට දාලා ඊට උඩින් පොඩි කොණ්ඩ කෑල්ල මූණට වැටෙනවා. ඒත් මූණෙන් පේන්නේ දුඹුරු පාට මායාකාර ඇස් දෙකක් විතරමයි. මුඛ ආවරණයකින් මූණ වසාගෙන හිටියත් ඒ ඇස් වලින් විහිදෙන කාන්තියට තව කෙනෙක්ගේ ඇස් නිසකවම නිලංකාර වෙලා යනවා. එච්චරට ලස්සනයි. ලාරෝස පාට අද්දිග හැට්ටයයි බිම ගෑවෙන තරමටම දිග සායයි අතරින් පෙනෙන ඉඟටියේ හැඩ කියන්න තරම්මට මේ වෙලාවේ කිසිම වචනයක් ගල්ප ගන්න බැරි තරම්. ඒ ඔක්කොමත් හරි. ලයිට් එළිය නිසාම දිලිසෙන හීනි බිලි චේන් එක ඇඟේ ඉනේ එහෙම දඟ කරන තාලේ මං කොහොමද මේ දේවල් විස්තර කරන්නේ? ඒත් සෝල් එකකින් බෙල්ල පපුව ඒ ඔක්කොම වහගෙන මගේ නිගමනයට අනුව නම් මෙයා තමන්ගේ අනන්‍යතාවය සඟවන්න හදන කෙනෙක් වගේ.
මුළු හෝල් එකම නිශ්ශබ්දයි. ගැහැණියකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. විනාඩි 10කට කලින් වමනට එන තරමේ ഘോഷාවකින් පිරෙන මේ ශාලාව දැන් අප්සරාවියකගෙන් සැනහෙන දිව්‍ය විමානයක් බඳුයි. එච්චර ලාලිත්‍යයක්. වෙලාවකට සිහින් සිනිඳු සේදරෙත්තකටත් වඩා සුමටයි. වෙලාවකට මුවහත් කළ අසිපතකටත් වඩා තියුණුයි. ඒත් ඒ සෑම චලනයක්ම දැසින් විදින නරඹන්නන්ගේ නන් හදවත් දැන් නැවතී ඇති හැඩයි. අයියෝ මොකද උනේ අප්පා? ඉවරයිද? විනාඩි 10ක්වත් නෑනේ. ඇයියාගෙන අපිට තව ඩාන්සයක් ඉල්ලන්න බැරි? විනාඩි 10ක හීන ලෝකයක් මව ඇ හදිසියේ අතුරුදන් වුණේ කාටවත්ම හිතා ගන්න බැරි විදිහකට. මොහොතකට දිව්‍ය විමානයක් වුණු ඒ සුරාසැල ආයෙත් අපායක් වෙන්න තවත් තප්පරයක්වත් කිය නැතුව ඇති. ඒ ගර්ල් කවුද? මේ වෙනකම් එක වචනයක් වෙනුවෙන්වත් කටක් හෙල්ලුවෙන තේමිය හදිසියේ පෙනී ඉඳලා අතුරුදන් වගේ ඒ යුවතය ගැන විමසුවේ පෙරදී ඔහුත් එක කතා කළ පුද්ගලයාගෙන්. සර්ට හිතේ කැමැත්තක් ඇති වෙලා වගේ නේද? ඒ පැනයට තේමියගේ පිළිතුර උනේ මෙතෙක් ඒ පුද්ගලයා වෙත යොමු කර තිබූ තමන්ගේ දැස් ඉවතට ගැනීමයි. ඒ දරුව මෙහෙට ආවි දැන් මාස 2-3කට උඩදී මං හිතන්නේ. මට හොඳට මතකයි ඔය ළමයා නටපු පළවෙනි දවසේ මේ හැමතැනම සල්ලි කොළ විසිකුණා එයා වෙනුවෙන්. එච්චරට කට්ටිය වශී වුණා. ඒත් විනාඩි ගානයි ආයෙ දකින්න හම්බුනේම නෑ. සර්ට කියන්න මෙහෙට එන ගොඩක් උදවියනේ පාරකටම නෙමේ. එයාව බලන්න. ගෑනුද පිය පප්පවා. අදයි හෙටයි කියලා බලන් ඉඳලා යනවා. ඔහොම ගිහින් තමා ඉඳලා ආයෙත් අද ආවේ. ඒ අතින් ගත්තාම සර් නම් මාර ලකි. ආව පළවෙනි දවසේ මෙයාව දකින්න හම්බුණානේ. ඉතින් ඔච්චර තමා. වෙනනම් ඒ ළමයා ගැන හරි හමං විස්තරයක් මං හිතන්නේ කවුරුත්ම දන්නේ තවත් එතන රැඳී සිටීමේ කිසිම ආසාවක් නොතිබුණ නිසා තේමිය නැගිට්ටේ මේ අපායෙන් ගැලවිලා නිදහස් තැනකට යන්න ඕනේ කියලා හිතලා. ඊටත් වඩා ඔහුගේ පිරිමි හිතට මේ වෙලාවේ ඕන වෙලා තිබුණේ තනි වෙන්න. ඒ මායාකාරයස් එක්ක ආයෙත් අතරමං වෙන්න. ඒ සුන්දර මොහොත ගැන ආයෙ හිතන්න. ඕ එහෙම කළොත් මට යාව සදහටම අමතක කරන්න පුළුවන් වෙයි. ඇත්තටම කෙනෙක්ව අමතක කරන්න ඔහු තව කෙනෙක් හිතට ආදේශ කරගන්නවා කියන රැවටිලිකාර සිතුවිල්ලකින් ඔහුම රවට්ටා ගන්නවාද? නැත්තම් ඔහුටත් හොර ඔහුගේ හදවත ඒ නැට්ටුකාර කෙල්ල හොරකම් කරන් ගිහින්ද? සතියක් දෙකක් යනකොට මේ සියලු මතකයන්ගෙන් ටික ටික ඈත් වෙලා ගියේ ඒ තරමටම තේමිය වැඩවලට බිසි වුණ නිසා. මේ අතර තමයි තේමිය ගෙදර වැඩට කවුරු හරි කෙනෙක් හොය හිටියේ. ඩිවෝර්ස් එකෙන් පස්සේ අද වෙනකල් කඩෙන්ම කෑම කාපු නිසා මේ වෙනකොටත් එපා වෙලයි හිටියේ. අද නිවාඩු දවසක් හින්දා සාලේ පුටුවකට වෙලා තේමිය පොතක් කියවන්න ගත්තේ කරන්න වැඩක් කියලාත් මුකුත් තිබුණ නැති නිසා. සර් අර ඇඩ්වර්ටයිස්මන්ට් එකට කවුද කෙනෙක් ඇවිත් ඉන්නවා. පොඩ්ඩක් එන්න කියන්න සරත් මං එන්නම්. සරමක් විතරක් ඇඳගෙන හිටපු නිසා තේමිය උඩ තට්ටුවට ගිහින් ෂර්ට් එකක් දාන් ආවා. ඈත තියාම එනකොට තේමිය දැක්කා ගෑනු ළමයෙක් එළියේ ඉඳන් ඉන්නවා. ඔළුවත් බිමට හරවගෙන පොඩි මල්ලකුත් කරේ දාගෙන බැලූ බැල්මට කාට හරි හොඳටම බය වෙලා වගේ. තේමිය උත්සාහ කළේ කතා කරන්න කලින් මේ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න. තනි කරලට ගොතපු දිග කොණ්ඩය, අද්දිග බ්ලවුස් එකට ඇඳපු සුදු දිග සාය, සරල චාම් ලස්සන කෙල්ලෙක්. ඒත් මේ පොඩි ළමයා ඇවිත් තියෙන්නේ මක් කරන්නද? සමහර විට යාගේ අම්මට වෙන්න ඇති. ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා දාවේ.
මට ඕන කරන්නේ නම් මේ ගෙදර උයන පිහන වැඩ ටිකයි සුද්ධ කරන දේවලුයි වතු පිටියේ වැඩ ටිකයි බලා ගන්න පුළුවන් විදිහේ කෙනෙක්. මං හිතන්නේ ඔයාගේ අම්මට වෙන්නේ නැති මේ ජොබ් එකක් හොයන්නේ. තේමියගේ ප්‍රශ්නෙන් ඇය මදක් කලබල වූ හැඩයි. ඇය එකපාරට ඔළුව උස්සලා බැලුවේ තේමිය දිහා. මේ නෑ සර්. මේ මට තමයි මේ ජොබ් එකක් හොයන්නේ. ඇගේ පිළිතුරෙන් ගැස්සුණු තේමිය ඇය වෙත තියුණු බැල්මක් හෙළුවා. රක්ත වර්ණයෙන් දිලිසෙන ඒ දෑස් වලට බය වුණු ඈ එහෙම්ම මෝලුව ආයෙත් බිමට පාත් කර ගත්තා. වයස කීයද තමුන්ට? අවුරුදු 24යි සර්. මට නම් බෑ කොහෙත්ම ගෑනු ළමයෙක්ව මේ ගෙදර වැටට තියාගන්න. අහක යන ප්‍රශ්න වලට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඔයාට දැන් යන්න පුළුවන්. අනේ ප්ලීස් සර්. හැඬුම් සරෙන් කොච්චර බැගෑපත් වී කෑ ගෑවත් තේමිය නෙමේ ඇහැ කරලා බැලුවේ. සරත් මෙයාව එක්ක යන්න. හරි සර්. හවස් යාමේ තේමිය ලෑස්ති වුණේ රෑට එළියට ගිහින් කන්න. කාර් එක ගේට් එකෙන් එළියට දානකොට තමයි දැක්කේ උදේ ජොබ් එක ඉල්ලන්න ආව කෙල්ල තාමත් ගේට් එක ළඟ පැත්තකට වෙලා ඉඳන් ඉන්නවා කියලා. මේ මොන කරදරයක්ද මේ? උදේ කරේ දාන් හිටපු මල්ලට අමතරව තවත් ඇඳුම් බෑග් එකක් කියලා කියන්න පුළුවන් විදිහේ ලොකු බෑග් එකකුත් බිම තියන් ඉන්න තාලේ දැක්කාම නම් තේමියට මල පැන්නා. සරත් පොඩක් කාර් එක නවත්තන්න. කාර් එකෙන් බැහැලා තේමිය කෙලින්ම ගියා ඒ ළඟට. ළඟට එනකොටම ඈ ඉක්මනටම නැගිට්ටා. තමුසෙට මොකද්ද ඔය වෙලා තියෙන්නේ? මං කිව්වනේ දෙකපාරක් තමුන්ව මේ ජොබ් එකට කොහෙත්ම ගන්න නෑ කියලා. ඉතින් තවත් මෙතන läගන් ඉන්නේ මොන මගුලකටද? පාරේ ඉන්න මොකෙක් හරි තමුසේ ඇදන් යන කල්ද බලන් ඉන්නේ. නෑ සර්. මට ඇත්තටම මේ වෙලාවේ මොකක්ම හරි ජොබ් එකක් හොයා ගන්න ඕනේ. මේ ජොබ් එකක් තියනවා කියලා අර කඩේ නැන්ද කියපු නිසායි ආවේ. ආයෙ වෙන තැනක් හොයාගෙන යන්න මන් දන්නේ නෑ සර්. ඒකයි මෙතනට වෙලා හිටියේ. එතකොට දැන් තමුසෙට යන්න තැනක් ඇත්තෙම නැද්ද? නෑ සර්. මම මේ වෙනකල්ම හිටියේ මාමලගේ ගෙදර. ඒත් එහෙ නැන්ද මාව එලව ගත්තා. මගේ අම්මයි තාත්තයිත් නැති වෙලා හුඟක් කල් සර්. තමුසේ කොච්චරක් ඉගෙනගෙන තියෙනවද? මං ඒ ලෙවල් කළා සර් ආර්ට් වලින්. B3ක් තියෙනවා සර්. දැන් එතකොට තමුන් මං කවුද කියලාවත් දන්නවද මෙහෙම විශ්වාස කරලා ජොබ් වලට එන්න? දන්නේ නෑ සර්. ඒත් සර්ව දැක්කහම පේනවා ගොඩක් හොඳ කෙනෙක් කියලා. හොඳ කෙනෙක්? මේ මං කඩකොනකින් hina වෙලා තේමිය ටික ටික ලං වුණේ කෙල්ල ළඟට. ඇයත් අඩියෙන් අඩිය පස්සට ගියේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. එකපාරට ඇයට හිතන්නවත් ඉඩක් තියන්න කලින් ඇගේ ඉන වටේට අතක් යවල ළඟට ඇදලා ගත්තා. සර් කෙල්ල බය වෙච්ච පාට දාඩියක් දාලා. තේමිය හිනාවක් දාලා ඒව අතහැරියා. පේනවනේ ඔයා හොඳයි කියලා හිතන් ඉන්න මං හිතාගන්න බැරි තරමට නරක කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් සර් එහෙම කෙනෙක් නෙමේ. අනේ ප්ලීස් සර් මට මොනවාම හරි රස්සාවක් දෙන්න ටික කාලෙකට හරි. ඇත්තමයි මට ගොඩක් හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. අනික මං සර්ට වදයක් වෙන්නේ නැතුව ඉන්නම්. අනේ ප්ලීස් සර්. ඇගේ මූණේ තිබුණ අසරණකම දැකලා තේමියට මතක් වුණේ Tamanටත් එහෙම කාලයක් තිබුණනේ කියලා. කන්නවත් නැතුව පාරක් ගානේ ගිහින් මිනිස්සුන්ගෙන් යැද්ද ඇති. ඒත් මිනිස්සු ගහලා එලව ගත්ත හැටි. ඒ මතකයන් හුදෙක් ශෝකාන්තයක් පමණමයි. තමුන්ට උයන්න එහෙම පුළුවන්ද? පුළුවන් සර්. මට හොඳට උයන්න පුළුවන්. එහෙනම් අද මගේ රෑ කෑම එක ලෑස්ති කරලා දෙන්න. හරි සර්. තේමිය ආයෙත් ගියේ කාර් එකට. සරත් අද එළියට යන්න ඕනේ නෑ. අපි මෙයාට chance එකක් දීලා බලමු මොකද වෙන්නේ කියලා. තේමිය ආයෙත් ගෙදරට ඇවිත් ඇයට ඉන්න කාමරයක් ලෑස්ති කරලා දුන්නා. ඔයාගේ නම මොකද්ද?
මං අහිංසස. නම වගේම වැඩත් අහිංසක ඇති කියලා මං හිතනවා. මොකද මට පේන්න බෑ බොරුව වංචාව කරන මිනිස්සු. හරිස. අහිංසා උයන කෑම ඇත්තටම හරිම රසයි. සති දෙකක් තිස්සේ කඩ කෑමම කාලා එපා වෙලා හිටපු තේමියට ඒ වල රස දැනුනේ අමෘතය වගේ. ඔයාට දිගටම මෙහෙ ඉන්න පුළුවන්. හැබැයි පුළුවන් ඉක්මනටම ඔයා කරන්න මොකක් හරි රස්සාවක් හොයා ගන්න ඕනේ. අනිත් දේ තමයි මෙහෙ ඉන්නකොට ඔයාට තනියම එළියට යන්න තහනම්. අවශ්‍ය දේවල් සරට කියන්න එයා ගෙනත් දෙයි. අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් එයාත් එක්ක ගිහින් ගන්න පුළුවන්. ඊළඟ එක මගේ වැඩවලට කවුරුත් ඩිස්ටර්බ් කරනවට මම කැමති නැහැ. ඒක හින්දා මෙහෙ ඉන්නකොට ඔයාගේ විනීතකම තියාගන්න ඕනේ. හරි සර්. එක නිවාඩු දවසක තේමිය බැල්කනියට ගිහින් ආසි පුටුවේ ඉඳන් හිටියේ මාසෙකින් විතර ලැබුණ කෙටි නිවාඩුව නිසා සන්තෝෂෙන්. කොහෙවත් යන්න කිසිම හිතක් පහළ වුණ නැති නිසා ඔහි ඈත බලාගෙන කල්පනාවකයි හිටියේ. එක පාරටම මුළු පරිසරයම අන්ධකාරයෙන් ගිලී ගියා. හාත්පස එකදු එළියක් නැති තරම්. පන්දමක්වත් ගේන්න ඕනි කියලා නැගිටින්න කොච්චරනම් try කළත් නැගිටින්න තියා හෙල්ලෙන්නවත් බැරි වුණා. එක පාරටම ඔහු ඉදිරිපිට මැවුනේ කවදාවත් අමතක නොවූ ඒ රුහ. ඒ මායාකාර ඇස් ඔහු දිහාමයි බලන් හිටියේ. මුලින් අධිලාලිත්තේ නැරමුණු ඇගේ පාසලඹෙහි හඬ දෙකන් පුරා රැව් දුන්නා. දැස් පියවෙන්න යන තරමටම ඒ රාගී නර්තනයෙන් ඔහු මත් වෙලයි හිටියේ. ඒත් එන්නම ඒ චලනයන් වල වේග රිද්මය වැඩි වෙනවා කියලා ඔහුට දැනුණා. ඊටත් වඩා ඒකීරුව ටිකෙන් ටික Tamanට ලං වෙනවා කියලා තේරුණා. ඔහු පුළුවන් තරම් දැස් විවර කරමින් උත්සාහ කළේ ඇයගේ මූණ හඳුනා ගන්න. ඒත් එය එදාටත් වඩා පැහැදිලි. ඇගේ රුව අපැහැදිලි වුණේ ඇය ඔහුගේ නේත්‍රාමානයේම ඉන්න නිසාද නැත්නම් ඔහුගේ දැස් අඩවන්න ඇති නිසාද කියලවත් ඔහුට මතකයක් නෑ. ඇය ඔහු දෙස ආදරයෙන් මොහොතක් බලා සිට කම්මුලෙහි උණුසුම් හාදුවක් තවරමින් ඈතට දුව ගොස් නොපෙනී ගියා. හදිසියේ ලද උත්තේජනයෙන් කිලිපොලා ගිය ඔහුගේ සිරුර නැවත නැවතත් ඉල්ලුවේ ඇයවමයි. ඉඳින් ඇයගේ දිහාවට ඔහුගේ අත දික් කළා. එසනින් ඔහුට දැනුනි සීතල ඔහුගේ අත යන්තමින් ස්පර්ශ කරනවා. තේමිය තප්පර 2-3ක් තිස්සේ කල්පනා කළේ මේ අත ඇයගේද කියලා. නෑ, වෙන්න බෑ. ඇය තවත් මා අසල නෑ. එහෙනම් මේ සීතල අත කාගේද? තේමිය එක පාරට උඩ ගිහින් නැගිට්ටා. ආවුස, මගේ අත රිදෙනවා. මගුලයි අහිංසා. එයාද එතකොට මගේ අත ඇල්ලුවේ? මොකක්? ඉක්මනටම තේමිය අහිංසගේ අත ඇතෑරියා. මොන මගුලක්ද අයිසේ කරන්නේ? මං තමුසට එක පාරක් කිව්වා නේද මගේ අස්සට ඉංගන්න එන්න එපා කියලා. ඉතින් ඔය ඇහුවද තමුසේ? අනික කාගෙන් අහලාද උඩ තට්ටුවට ආවේ? කියනවා ඉතින්. නෑ සර්, මම මේ ඇයි තමුසට කටට උත්තරේ නැද්ද? යකෝ බලන් ගියාම ඔක්කොම එකයිනේ. සල්ලි තියෙන මොකෙක් හරි දැක්ක ගමන් බලන්නේ ඇඟේ එල්ලෙන්න. මං තමුසේ තාත් නම් මේ තියාගන්නේ. තේමිය අහිංසාගේ අතත් ඇදගෙන පහළට ආවේ මාරම කේන්තියකින්. සරත් ඕස කියන්න. මේ මෙයාව අද මෙයවන්න සර. පව් කියලා ගෙට ගත්තාම එනවා මෙතන කරේ නගින්න. මම පැහැදිලිවම කිව්වනේ මෙයාට උඩ තට්ටුවට එන්න එපා කියලා. අනේ සර්, පොඩ්ඩක් මං කියන එකත් අහන්න සර්. ප්ලීස්. මං දැන් ටිකකට කලින් සර්ට කන්න කතා කළා. ඒත් සර්ගෙන් මුකුත්ම සද්දයක් ඇහුන්නේ නැති හින්දා මට බය හිතුණා සර්ට මොන හරි කරදරයක්වත් වෙලාද කියලා. ඉතින් මම සරත් අංකල්ටත් කතා කළා.
එයාවත් මට හොයාගන්න බැරි වුණා. ඒත් එක්කම තමා සර් කරන්ට් එකක් ගියේ. එතකොට සරත් ඒ වෙලාවේ මොකද කළේ? සර් මං නාන ගමන් හිටියේ පහළ. මෙයා කතා කළාට මට හෙන්න නැතුව ඇති. හරි. එතකොට මගේ අත ඇල්ලුවේ මොකටද? කරන් ගියපු හින්දා ඉටිපන්දමකුත් අරගෙන මං උඩට ආව සර්ට මොන හරි කරදරයක්වත් වෙලාද කියලා බලන්න. එතකොට තමයි මං දැක්කේ සර් හාන්සි පුටුවේ නිදන් ඉන්නවා කියලා. මං ආපහු යන්න හදනකොට මට හිතුණා කරන් ගියපු වෙලාවේ සර් එකපාරට නැගිට්ටොත් සර් බය වෙයි කියලා. ඒකයි මං සර්ගේ ළඟින් ඉටිපන්දම තිබ්බේ. ඒක මේසේ උඩින් තියලා යනකොටම ආයේ කරන්ට් ආව හින්දා මං ඉටිපන්දම ගන්නයි ආවේ. එතකොට තමයි මං දැක්කේ සර්ගේ අත ඉටිපන්දම ළඟට වැටෙන්න යනවා කියලා. ඒ හින්දායි මං ඉක්මනටම දුවන් ඇවිත් සර්ගේ අත අල්ලගත්තේ සර්. ඇත්තටම මං මේක හිතලා කරපු දෙයක් නෙමෙයි සර්. මට සමා වෙන්න. එතකොට සරත් ඇත්තටම කරන් ගියාද? ඔව් සර්. පොඩි වෙලාවක් කරන් නැතුව තිබ්බා. මං අදට සමාව දෙන්නම්. ඒත් ආයේ මේ වගේ දෙයක් වෙන්න බෑ. තේරුණානේ? ඔව් සර්. තේමිය ලොකු කල්පනාවකින් මූට තට්ටුවට ගියේ කන්නේත් නැතුව. බඩගින්නෙම උයනකල් හිටියට දැන් මොකක්දෝ දෙයකින් මුළු හිතම පිළිලා වගේ. ඒත් තාමත් හිතාගන්න බැරි ඉස්සෙල්ල හරියට මොකක්ද උනේ කියලා. එතකොට එහෙනම් එක පාරට ඔක්කොම කළුවර වෙලා යනවා වගේ මට දැනුනේ ඇත්තටම කරන් ගියපු හින්දාද? එතකොට මට පෙනුනේ යාගේ ඡායාවල්. ඇත්තක්ද බොරුවක්ද? නැත්තම් මං හිතෙන් මවාගත්තු දෙයක්ද? නැවත නැවතත් තේමිය උත්සාහ කළේ තමන් ඒ අත්විඳපු සුන්දර මොහොත ආයෙත් මතක් කරන්න. ඒ මතක් කරන මොහොතක් පාසාම ඔහුගේ හිත ආයෙමත් ඉල්ලුවේ ඇයවමයි. ඒත් එක්කම ඊළඟට දැස් යොමු කළේ බිත්තියේ එල්ලලා තිබුණ ඔරලෝසුවට. දැන් වෙලාව 9ක් පහුවෙලානේ. දැන් නයි යන්න බෑ, හෙටම තමයි යන්න වෙන්නේ. පහුවදා උදේන්ම ලෑස්ති වෙලා තේමිය පහළට ආවේ කෑම කන්න. අහිංසා, අද රෑට කෑම ඕන නෑ. සරත් ඔයාට මොනාරි ගෙනත් තියයි. අපි එන ටිකක් පරක්කු වෙනවා. එතකල් කොහෙවත් යන්න නැතුව ඉන්න ඕනේ. තේරුණාද? හරි සර්. තේමියට ඕන උනේ අදත් එදා ගියපු ඒ ක්ලබ් එකටම යන්න. එදා හම්බෙන් දැක්ක ඒ නැටුමට කාටත් වඩා අවශ්‍ය වුණේ ඔහුගේ හදවත. ඒත් ආයෙත් ඊයේ හීනෙන් වගේ ඔහු ඉදිරියට ඇගේරුව දැන් ඔහුගේ මුළු සර්වාංගෙම ඇතුලේ හොල්මන් කරන්න පටන් ගන්නවා. අදත් කොහොම හරි ඇයව දැක ගන්න ඕනේ කියන අරමුණින් පුළුවන් තරම් ඉක්මනටම වැඩ ටික ඉවර කරලා හවස 5 වෙද්දි ක්ලබ් එකට ආවේ කොහොම හරි ඉස්සරහම පුටුවක් අල්ලගන්න. අද එයිද හෙට එයිද ඒ නටන කෙල්ලගේ පැමිණීම ගැන කාටවත්ම හරියට කියන්න බෑ. ඒ තාමත් මිනිස්සු ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් ඉදිරි පෙළාසුන් වලට පොර කනවා. පැය ගානක් තිස්සේ පුටුවකට වෙලා නැට්ටුකාර කෙල්ලෙක් වෙනුවෙන් Taman බලන් ඉන්නවා කියලා හිතෙන්න ගන්නකොට තේමියට ආවේ Taman ගැනම ලැජ්ජාවක්. ඊටත් වඩා ඇත්තටම අද ඇය එනවාද කියලාවත් හරියට දන්නේ නැතුව. මට නම් දැන් පිස්සුද කොහෙද? කොහෙදවත් නැති සෝබන කෙල්ලෙක් වෙනුවෙන් මං කාලෙකක මෙතෙන්ට වෙලා ඉන්නවා. අනික කවුද දන්නේ කි මොන වගේ කියද්ද කියලා. තවත් මෙතන ඉඳලා බොරුවට කාලේ කන්න ඕනේ නැහැ. පැය ගානක් එකම විදිහට ඉඳලා ඇති වෙලා හිටිය තේමිය නැගිටලා යන්න හදනකොටම අනවුන්ස්මන්ට් එකක් දෙන්න ගත්තා. මාගේ ආදරණීය මිත්‍රවරුනි, ඔන්න අද ඔබ පුනා බලාගෙන හිටිය දවස එළඹුණා. මාස දෙකකටත් අධික කාලයකට පස්සේ අද ආයෙත් මේ ශාලාව උන්මාදනීය නර්තනයකින් ජීවය දෙන්නේ ඇයයි දුරංගා. මුළු හෝල් එකම එකපාරට ඝන අන්ධකාරයකින් පිරී ගොස් මීදුම් මොලාවකින් වැසී ගියේ අද්භූත බවක් හදවතට එක් කරමින්. ඒත් එක්කම
හෝල් එකේ හරි මැදට එල්ල කළ සුදු ආලෝකයක් එක්ක මතු වුණේ ඒ සෝභාන්විත රුහ. ඈව දකිනවාත් එක්කම තේමියගේ හදවතේ නාඩි වැටෙන්ට ගත්තේ 100 ගානක වේගෙන්. මතු පිටින් ශාන්ත තේජාන්විත ස්වරූපයක් මවා පෑවත් ඔහුගේ හදවත ඇතුළින් නම් එකම කාලගෝට්ටියක්. එකදු ඇහිපිල්ලමක්වත් ගහන්න ඉඩක් දෙන්නේ නැතුව දැස් විවර කරන් බලන් හිටියේ කොයි වෙලේ හරි ආයෙත් ඈ අතුරුදන් වෙයි කියන බයෙන්. විනාඩි ගානක නර්තනයක යෙදුණු ඈ එක්තරා සංගීත තාලයකට අනුව නාග කන්‍යාවක පරිද්දෙන් බිම පෙරළීගෙන ඉදිරියට ආවා. මේ මොහොතේ ඇයයි තේමියයි අතරේ ඕනනම් මීටරයක් විතර දුරක් තියෙන්න ඇති. හදිසිය Taman ළඟටම ආ ඒ රූමතිය නිසා හටගත් තිගැස්මෙන් ඔහුගේ දෑගිලි තදින් එකට මිරිකුණා. කකුලක් පිට කකුලක් දාන හිටපු කකුල බිමින් තියවුණා. තවත් නම් හුස්මක් ඇදලා ගන්න බැරි තරමටම හුස්ම හිර වුණා. පුළුවන් තරම් ඉක්මනට තප්පරයක් දෙකක් ඇතුළත ඔහුගේ දැස් ඇගේ මුළු සිරුර පුරාම ගෙනිච්ච ඇගේ සෑම අඟලක්ම මතක තියාගන්න උපරිම උත්සාහයක යෙදෙමි. ඒත් එක්කම ඊළඟ මොහොතේ නැසිතූ විදිහට ඔහුගේ දැස් ඇගේ දැස් හා එකට යාවුණා. ඔවුන් දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙන තප්පරයක් නැත්තම් දෙකක් ගත වෙන්නේ නැති. ඒ සැනිල්ලෙන් නැටුම අවසන් කළ ඈ දූගොස් ශාලාව පිටුපස අතුරුදන් වුණා. ඇගේ නර්තනය අවසන් වෙනවත් එක්කම මුළු හෝල් එකම ඔල්ලුවට සන්දෙමින් කෑගෑවා. ඒ තවමත් පුටුවට වෙලා හිටිය තේමිය කල්පනා කළේ එකම එක දෙයයි. එයා මාව දැක්ක හැටියෙම ඇස් ලොකු කරගත්ත විදිහට නම් නොදකින්න ඕන කෙනෙක් දැක්ක වගේ පෙනුමක් තිබුණේ. එදා රෑ කඩේකින් කෑමත් කාලා සරත් එක්ක ආයෙ ගෙදරට යද්දි අහිංස පේන්නවත් හිටියේ නෑ. සාමාන්‍යයෙන් 9 විතර වෙද්දි කාමරයට යන එක එයාගේ පුරුද්ද. මං හිතන්නේ කාලා නිදි ඇති. අහිංස ඊයේ වේලාසල නිදාගත්තද? පහුවදා උදේ කෑම කන අතරතුරේ තේමිය ඇහුවේ අහිංසාගෙන්. ඔව් සර්. මං බලන් ඉඳලා සර්ලා එන්න පරක්කු වෙනවා කියලා හිතුන හින්දා නිදාගත්තා. දැන් එතකොට වෙන ජොබ් එකක් ගැන එහෙම බැලුවේ නැද්ද? බැලුවා සර්. ඒත් ඒ වලට ගියාම වියදම වැඩි සර්. හැමදාම යන්න එන්න ගත්තාම අඩුපඩියකට වියදම දරා ගන්නත් අමාරුයි. වෙනම බෝඩිමකුත් හොයාගන්න ඕනේනේ. එතකොට සෙල්ෆ් බිස්නස් වලට එහෙම ආස නැද්ද? ආසයි සර්. ඒත් ඒකක් පටන් ගන්න කලින් මල් ළඟත් කීයක් හරි තියෙන්න ඕනේනේ. මොන හරි පාඩුවක් වුණොත් ඒක දරා ගන්න පුළුවන් තත්ත්වයක තාම මම නෑ සර්. තේමියට අහිංස කියන්නේ හිතට ලොකු බරක්, වගකීමක්. ලාබාල වයසක ඉන්න ලස්සන අහිංසක යුවතියක් නිසා ඇගේ ජීවිතයත් නිකරුණේ මේ ගෙදර ඇතුලේ සේවිකාවක් විදිහට විනාශ වෙලා යනවා දකින්න ඔහු කොහෙත්ම කැමති වුණේ නෑ. අහිංස අද දවල්ට මට මොනාරි හදලා තියන්න. මං අද ෂෝට් ලීව් දාලා එනවා. හරි සර්. තමන්ගේම කම්පැනි එක වුණත් තේමිය කවදාවත් කිසිම දෙයක් හින්දා නිවාඩුවක් දාලා නැති තරම්. ඒත් අද මේ වෙනකලුත් හිතේ කැකෑරෙමින් තියෙන දෙයක් නිසකවම දැනගන්න තේමියට ඕන කරලා තිබුණා. ඉතින් ඒ හින්දා වැඩ ටික ඔක්කොම කලින් ඉවර කළා ගියේ අර ක්ලබ් එකට. මට දැනගන්න පුළුවන්ද මෙහි ඉන්න දුරංග කියන ඩාන්සින් ගර්ල් ගැන විස්තර ටිකක්? අපෝ සර්, අද දවසට යාගෙන හගෙන ආපු 36 වෙනිය සර් තමා. මට දැන් එකම එක කියවලා එපා වෙලා තියෙන්නේ සර්. එහෙම සර්ලා ඉල්ලන පළියට කිසිම කෙනෙකුගේ පෞද්ගලික විස්තර දෙන්න බෑනේ සර්. අනික විශේෂයෙන්ම මෙයාගේ. ඒ දරුවා කොහෙත්ම කැමති නෑ යාගෙන කාටවත්ම කියනවට. ඊළඟට තේමිය අතට ගත්තේ සල්ලි මල්ලක්. ඒ මල්ල මේසේ උඩින් තියලා එතන හිටපු කෙනා ළඟට දික් කළා. ඒක ගන්න හදනකොටම
තේමිය මල්ල තද කරලා අල්ලගෙන ඔහු දිහා බැලුවා. මට දැනගන්න ඕනේ පොඩි දේවල් ටිකක් විතරයි. මෙතන ලක්ෂයක් තියෙනවා. ඔයා මට උදව් කළොත් මේ ඔක්කොම ඔයාගේ. හරි. දැන් සර්ට මොනවද දැනගන්න ඕනේ? එයාගේ සම්පූර්ණ නම, ඉන්නේ කොහෙද, කොහොමද මෙහෙට ජොයින් වුනේ, මට ඒ ඔක්කොම මුලින් ඉඳලා කියන්න. එයාගේ හරි නමක්, ගමක්, පවුලි විස්තරයක් ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ සර්. ඒව මොකුත්ම කියන්න බෑ කිව්වා. අපිට මෙහෙට දීපු එකම නම දුරංගා. හැබැයි මෙහි අවට කොහේ හරි තැනක නැවතිලා ඉන්නවා කියලා නම් දන්නවා. මොකද එයාට බෝඩිමක් ඕනේ දැහුවම කිව්වා මේ ළඟ තැනක නැවතිලා ඉන්න කියලා. එතකොට ඔයාලා යාගේ ID එකවත් මොකුත්ම වෙලුවේ නැද්ද? අනිවාර්යයෙන්ම මෙහෙට වැඩට එන අයගේ අපි ID චෙක් කරනවා සර්. ඒත් ඒ ළමයා කිව්වා එයාගේ ID එක නැති වෙලා කියලා. එහෙම කිව්වම අපේ සර් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ එයාව ගන්න. ඒත් එයා කිව්වා එක දවසක් විතරක් නටන්න දෙන්න, ඊට පස්සේ බලලම අපිට තීරණය කරන්න කියලා. ඉතින් ඒ හින්දා අපේ සරුත් යාට නටන්න ඉඩ දුන්නේ. පළවෙනි දවසෙන්ම හෝල් එක හොල්ලපු එයාව නැති කරගන්න නම් අපේ සර් ඊට පස්සේ කොහෙත්ම කැමති වුණේ නෑ. ඒ හින්දා ඉතින් එයාට කැමති විදිහට ඉන්න එයාගේ නිදහස දුන්නා. එතකොට මෙහෙට ඉස්සෙල්ලාම ආවේ කොහොමද? ඇඩ්වර්ටයිස්මන්ට් එකකට නිසා. එතකොට ඉවර වෙලා යන්නේ කොහොමද? කාටවත්ම පේන්නේ නැති වෙන්න. එයා ඉවර වෙච්ච ගමන් එන්නේ සර් ඔය ස්ටේජ් එක පිටිපස්සේ තියෙන පොඩි කාමරයට. එතන හිටියම කාටවත්ම හොයාගන්න බෑ. ටිකක් ඉඳලා ඊට පස්සේ අපේම වාහනයක මගට ගෙනිහින් දානවා. ඉතුරු ටික එයා යනවා. එතකොට ආයෙ ආයෙන දවසක් ගැන එහෙම දන්නවද? අනේ නෑ සර්. එයා එන දවසක් ගැන කවුරුත්ම දන්නේ නෑ. ආවට පස්සේ හෝල් එක රෙඩි කරලා දෙනවා මිසක්. ඊට පස්සේ තේමිය ඔහුගේ අතට දුන්නේ එයාගේ බිස්නස් කාඩ් එක. මේකේ මගේ නම්බර් එක තියෙනවා. එයා කවදා හරි එන දවසක් ගැන ඔයා දැනගත්තොත් එහෙම මට එවෙලෙම කෝල් එකක් දෙන්න. අපෝ කරලා දෙන්නම් සර්. හැබැයි ඉතින් මටත් අතට කීයක් හරි ලැබෙයිනේ නේද? හිතුවටත් වඩා දේවල් ටිකක් දැනගන්න ලැබුණ හින්දා තේමිය එදා හිටියේ ගොඩක් සතුටින්. ඒත් මෙයා මෙච්චරටම හැංගෙන try කරන්නේ මොකද? මට පේන්නේ මෙයාත් එක්කම හැංගිච්ච ලොකු රහසක් තියෙනවා. අනික ID එක නැති වෙලා කියප එකත් බොරුවක්. විස්තර හංගන්න ඕනකමද තමා එහෙම කියන්නේ. බලමුකෝ ඔයා කොහොමද මගෙන් හැංගෙන්නේ කියලා. එදායින් පස්සේ දවස් ගණනක් සති ගණන් අඩුම මාසයක් බලන් හිටියත් එක කෝල් එකක්වත් ආවේ නැහැ. තේමියටත් දැන් බලන් ඉඳලා ඇති වෙලා. අහිංසා අද මම පොඩි ගමනක් යනවා. ආයෙ ගොඩක් වෙලාවට ඒ වෙන්නේ හෙටම තමයි. ඒ හින්දා අද රැට යන්න ඕනේ නැහැ. ඔයත් මොන හරි ඕඩර් එකක් දාන් කන්න. ක්ලබ් එකට ගියපු ගමන් තේමිය හොයාගෙන ගියේ එදා බිස්නස් කාඩ් එක දීලා ආපු කෙනාව. සර් කාලෙකින් මේ පැත්තේ තාමර ගර්ල් ගැන ආරංචියක් එහෙම නැද්ද? නෑ සර්. සර්ට යව දකිනකල් ඉවසිල්ලක් නෑ වගේ නේද? ඒ වලට උත්තර බඳින්න තවත් එතන මොහොතක්වත් ඉන්නේ නැතුව තේමිය හැරුණේ හෝල් එක ඇතුළට යන්න. ඊළඟට කරන්නේ මොකක්ද කියලා කිසිම අරමුණක් නැතුව ඔය බීලා ඇවිදින එක එක කෙල්ලොන්ගේ ඇඟේ හැප්පි ඉදිරියට ඇතුනේ උන්ගේ රාගික බැල්ම වල් සත පහකටවත් මායිම් නොකරමින්. මං කොහොමද එයාව ආයේ දකින්නේ? ක්‍රීන් මල කරදරේ මේකටත් මේ වෙලාවෙම කෝල් එනවනේ මගුල. ඕනෑවට එපාවට ෆෝන් එක අතට අරගෙන ස්ක්‍රීන් එක බැලුවාම unknown number කියලා වැටෙන හින්දා ෆෝන් එකටත් රවලා කට් කරලා දාලා සාක්කුවට දාගෙන යනකොටම ආයෙත් රින් වුණා. මං දැන් බිසි වෙන වෙලා සර් මම මේ ක්ලබ් එකේ එක්කෙනා කතා කරන්නේ සර්. ඔන්න දුරංග අද ඇවිත්
ගෙනල්ලා අක්කකම තමා. නොහිතපු වෙලාවක ඇහුවේ ඒ ආරංචියත් එක්ක තේමිය මොහොතකට මනෝලෝකෙක අතරමං වුණා. වෙනදාටත් වඩා අද ඌ ඇව ගොඩක් අපේක්ෂාවෙන් හිටියේ. මෙහන්න ඔයා ඔය ඉන්න තැනටම වෙලා ඉන්න. කොහේවත් යන්න එපා. මං තව ටිකකින් ඔතනට එනවා. හරි සර්. ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉස්සරහා බලාගෙන හිටියේ කොයි මොහොතක හෝ ඈ පෙනී සිටින කල්. අද ඇගේ නර්තනය පැවැත්වෙන බවට රාවයක් ගිය මුළුල්ලේ පටන් හැමෝම පොරකෑවි ඉස්සරහම සීට් එකක් හොයාගන්න. ඒත් අද තේමිය හැමෝගෙන්ම ඈත් වෙලා පිටිම පස්සට වෙලා බලන් හිටියා. මොහොතයි ගත වුණේ අති විශාල අත්පොළ සන්නාදයේ මැද ඇගේ රුව මැවී පෙනුණා. අද්දිග සුදු හැට්ටයට ලාමලා නිල් පාට දිග රැලිසායක්. අදත් ඇ ගෝල්ඩ් පාට මාස් එකකින් මූුණවාගෙන. ඇහි පිල්ලමකටත් හෙල්ලෙන්න නොහිතෙන ඒ නැටුම දිහැ බලන් හිටියොත් අදත් ඇව මගේ හැරෙන නිසා අමාරුවෙන් ඇස්සහකට අරගෙන ඉක්මනටම දුවන්ගේ කලින් කෝල් දුන්න ක්ලබ් එක කෙනාව හම්බවෙන්න. ආස අදමොකද වෙන්න ඕනිසට. මේක ලක්ෂක චෙක් එකක්. මට අද එයත් එක කොහොමහරි ටිකක් කතා කරන්න ඕනේ. මම එයත් එක්ක ඉන්න වෙලාවේ ඔයා එළිය බලාගන්න ඕනේ. කවුරුම හරියාව හෙව්වොත් මොනාරිම කියල නවත්තන්න. අනේ සර් ඒක නම් කරන්න බෑ. බැරි වෙලාවත් අහුනොත් එහෙම මගේ චොබ් එකත් ගහල යනවා. හරි හරි එහෙම මොකුත් වෙන්නේ. පොඩි වෙලාවකට විතරයිනේ. බැරි වෙලාවත් මොන හරි වුණත් තමුසට දස්සාවක් මන් දෙන්නම්. අනේ මන්දස මොනා වුණත් පරිස්සමින්. කාමරේ ඇතුළට ගිහාම තමා දැක්කේ ඒක පිටින් නිකම් පොඩියට තිබුණට ඇතුළින් ගොඩාක් ලොකු කාමරයක් කියලා. ඒකේ දොරවල් දෙකක් තිබුණා. අනිත් දොර මං හිතන්නේ කෙලින්ම හෝල් එකට ඇටච් වෙලා තියෙන එක වෙන්න ඕනේ. බිත්තියට හයි කරලා තියෙන කණ්ණාඩිය, මේසයක්, පුටු දෙකක්, ඇඳක්, අල්මාරියක් ඔච්චරමයි කාමරේ පුරාවටම තිබුණේ. මේසේ උඩ බෑග් එකකුත් එක්ක මේකප් අඩු දාලා තිබුණ බොක්ස් එකකුත් තිබුණා. මට හිතෙන්නේ මේවා දුරංගගේ වෙන්න ඕන. ඒත් මේ බෑග් එක මං කොහේම හරි මේ වගේ එකක් දැකලා තියෙනවා. කාලඟද තිබුණේ මතකට එන්නෙම නෑනේ. එක ඒ ගැන කල්පනා කර ඉන්නකොට තමයි ඕන දොරත් තරම් දුරංග කාමරයට ආවේ. මේ වෙන කරන දුරේ ඉඳන් දැකපු ඇගේ රුව මෙච්චර ළඟට දැක්ක පළවෙනි වතාව. තේමියට දුරංගව දැක්කහම ආවේ මොකටද කියලවත් අමතක වෙලා ඇගේ මායාකාරය සස්සේ මතරමං වුණා. මාස්ක් එකෙන් මූණෙන් භාගයක්ම වැහිලා තිබුණත් ඇගේ ආකර්ශනීය පෙනුමට නම් ඒක කොහෙත්ම බාධාවක් වුණේ නෑ. ඔයා කවුද කොහොමද ඇතුළට ආවේ? හදිස්සියේම අනිත් දොරෙන් එළියට දුවන්න හදද්දී තේමිය පැනපු ගමන් ඇව අල්ලගෙන ඇගේ කට වැහුවා. මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ දුරංගා. මම මෙතනට ආවේ ඔයාට හානියක් කරන්නවත් ඔයාගේ පෞද්ගලික විස්තරයක් ගැන දැනගන්නවත් වෙන කිසිම දෙයකට නෙමෙයි. මට ඔයාගෙන් එකම එක ඉල්ලීමක් විතරයි කරන්න තියෙන්නේ. ඇත්තටම මන් දන්නේ ඔයා මොන වගේ කොහොම කෙනෙක්ද කියලාවත්. ඒත් ඔයාව දැක්ක දවසේ ඉඳලා මට ඔයාව දැනුනේ හරියට මගේ අම්මා ළඟින් ඉන්නා වගේ ලොකු හුරුවක්. හෙට මගේ බර්ත්ඩේ එක. රෑ 12ට තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඔයාට පුළුවන්ද ඒ වෙනකම් මාත් එක්ක ඉඳලා මගේ අම්මා කරනවා වගේ මට විශ් කරන්න? මං ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරමයි. මං ඇත්තටම කැමති නෑ මගේ බර්ත්ඩේ එක තනියම සමරන්න. ඔයාට සල්ලි වලින් හරි මොනවාම හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඕනම දෙයක් මට කියන්න මන් දෙන්නම්. මේ මහත්තයලා වගේ අය මං ඕන තරම් දැකලා තියෙනවා. ඔය වගේ කතා කියලා අන්තිමේදී මොකේටද එන්නේ කියලාත් මන් දන්නවා. මේක හොඳට මතක තියාගන්න මහත්තයා. මහත්තයාට ඕන කෙනෙක් සල්ලි වලට ගන්න පුළුවන් ඇති. ඒත් මං කවදාවත් සල්ලි වලට විකිනෙන කෙනෙක් නන් නෙමෙයි. තේමියට
හිතන්නවත්. කකුලට හොඳ පයින් පාරකුත් පැනලා දිව්වා. තේමියත් ඉක්මනටම අනිත් පැත්ත හැරිලා ඇව අල්ලගන්න හැදුවත් ඇල්ලුනේ ඇගේ හැට්ටය. ඒකෙන් තවත් කලබල වුණ දුරංග පුළුවන් තරම් හයියෙන් තේමියගේ අත ගසලා දාන්න හදනකොට තේමියගේ අත වැදිලා දුරංගව පැත්තට විසිරලා ගිහින් කණ්ණාඩියේ කොනක අත වැදුණා. ඕයි කණ්ණාඩියට ඇඟිල්ල කැපිලා ගිය නිසා දුරංග තේමිය දිහා බැලුවේ තරහින්. ලේනව නේද? ඉන්න මම බෙහෙත් දාන්න මොන හරි තියනවද කියලා බලන්න. ඒ අවස්ථාවෙන් දුරංග පුළුවන් තරම් ඉක්මනට එළියට දිව්වා. දුරංග එළියට දුවනවා දැකලා තේමියත් එළියට දුවන් ආවත් දුරංගගේ සලකුණක්වත් හොයාගන්න බැරි වුණා. මේ පැත්තෙන් දුරංග යනවා දැක්කද? නෑනේ සර්. ඇයි සර් මොකෝ උනේ? ලැබුණ නියම chance එකත් මගේ ඇරුණා කියලා තේරුණ හින්දා තේමියට තවත් එතන ඉන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇයියව හම්බ වෙන්න මට මෙච්චරටම අමාරු. එයා ළඟ හිටපු එක තප්පරෙත් මං කොච්චරනම් සතුටින් හිටියද? ඒත් දැන් මගේ හිත මහා තනිකමකින් පිටිලා. ඇයි මට මෙයාව මෙච්චරටම ළඟින් දැනෙන්නේ? ඒ කියන්නේ මේ පාරත් මට බර්ත්ඩේ එක දවසේ තනියම තමයි ඉන්න වෙන්නේ. මගේ ජීවිතේට සතුට කියලා එකක් ඇත්තෙම නැද්ද? එක එක කල්පනා ලෝකවල ඉන්න ගමන් තේමිය ෆෝන් එක අතට ගත්තා. හෙලෝ අහිංසා. ඔයාට කරදරයක් නැත්තම් මට මොන හරි කන්න දෙයක් හදන්න පුළුවන්ද? මං තව ටිකකින් එනවා. ආපහු ගෙදර යනකොට අහිංසා මොනවද හදා හිටියේ. අහිංසා නිදාගෙනද හිටියේ මං කෝල් කරනකොට. ඔව් සර්. අහිංසට කරදරේ නේද? අනේ නෑ සර් වගේ හොඳ මහත්තයෙක්ට මේ වගේ පොඩි පොඩි දේවල් කළා කියලා කවදාවත් වැඩි වෙන්නේ නෑ සර්. කොච්චර හොඳ වුණත් වැඩක් තියනවද අහිංසා? ඒ ජීවිතේට සතුටක් ගන්න බැරි නම්. ඇයි සර් එහෙම කියන්නේ? සර්ට මොනවද අඩු? අපිට වගේ නෙමේ හැමදේම තියනවා. ඉතින් තවත් මොකටද දුක් වෙන්නේ? මමත් කලින් හිතුවේ එහෙම තමයි. ඒත් එහෙම නෑ අහිංසා. ජීවිතේක සතුටක් විඳින්න ඒ දේවල් විතරක් තිබිලා මදි. හදවතට දැනෙන කෙනෙක් ළඟ නැතුව. ඒත් සර්ට මේ තියෙන දේවල් වලින් සතුට වෙන්න පුළුවන්නේ. අනික සර් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සරත් අංකල් එතකොට මම ඉන්නවනේ. ඉතින් ආයෙ දුක් වෙන්න එපා. තේමිය ඉඳගෙන කල්පනාවක ඉන්නකොට නිකම්ම අහිංසා දිහා බැලුණා. මමත් මේ වයසේ ඉන්නකොට කොච්චරනම් සැහැල්ලුවෙන්ද හිටියේ. මේ වගේ ලස්සන කෙල්ලෙක් දුප්පත් තැනක ඉපදිලා අද මගේ ගෙදර වැඩ කරනවා. අපරාධ තරුණ ජීවිත. ඇයගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වාම බල ඉන්නකොට තේමියගේ දැස් නැවතුනේ ඇයගේ දෑගිලි මත. තුවාලයක්? අහිංසක ඇඟිල්ලමක් වුණාද? ඒ ප්‍රශ්නෙන් නම් අහිංස ටිකක් කලබල වුණා. මේ අලගෙඩිය කපන්න ගිහින් අත කැපුණා සර්. දුරංගගෙත් කණ්ණාඩියට කැපුණේ මේ ඇඟිල්ලමනේ. දුරංග කියන්නේ අහිංසමටද? ඒ පාරන මට පිස්සු හැදීගෙන එනවද කොහෙද? නටන්න තිය කට්ටියක් ඉස්සරහා මූණක් බලන් කතා කරන්නවත් බැරුව අහිංස කොහොමද දුරංග වගේ වෙන්නේ? අනික දුරංගගේ ඇස් දුමුරු පාටයි. මෙයාගේ කළු පාටයිනේ. කල්පනා කරලම ඔළුව කැරකෙන්න වගේ ආව හින්දා එතනින් නැගිටලා උඩු තට්ටුවට යන හදනකොට තමයි දැක්කේ අහිංසගේ කාමරේ දොර බාගට ඇරලා තියෙනවා කියලා. අහිංසා මගේ ෆෝන් එක මං හිතන්නේ කාර් එකේ දාලා ඇවිත්. ඔයාට පුළුවන් දෙයක අරන් එන්න. හරි සර්. අහිංසා එළියට යනකල් ඉඳලා තේමිය කාමරය ඇතුළට ගියා. යනකොටම ඇඳ උඩට ඇස් ගියේ ඉබේටමයි. එතන තිබුණේ තේමිය හීනකින්වත් නොහිතපු දෙයක්. කලින් හෝල් එකට පිටිපස්සේ තිබුණ කාමරයේදී දැකපු බෑග් එකත් එක්ක දුරංග ඇඳන් හිටපු ඇඳුම් ටික. එහෙම්ම ආපහු හැරිලා උඩු තට්ටුවට තේමිය ගියේ හීනෙන් වගේ. සර් කාර් එකේ නම් ෆෝන් එක තිබුණේ නෑ. පහළ තට්ටුවේ ඉඳන් අහිංසගේ කටහඬ ඇහුණත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න තේමිය උත්සාහ ගත්තේ නෑ. මං කොච්චරනම් අහිංසාව විශ්වාස කළාද? ඇයි මට මෙහෙම හැමෝම බොරු කරන්නේ? අහිංසක කෙල්ලෙක් වගේ ඉඳලා මගේ මූණ ඉස්සරහම ඉඳන්
මාව හොඳට රවට්ටලා. මෙච්චර කල් මං එතකොට පව් කියලා ගෙට දාන් ඉඳලා තියෙන්නේ පබ්බුල නටන කෙල්ලෙක්වද? මාර විහිළුවක් මේක නම්. කොහෙන්ද මන්ද මගේ ඉස්සරහට ඇවිත් මාව පිස්සෙක් කළා දාපු ලස්සන. යකෝ මං අච්චර ඒක ඉස්සරහා ආයාචනා කරද්දිත් මේකි මාව සල්ලාලේ ගානට දාලා පැනගත්ත හැටි. එච්චර දෙයකුත් කරලා ඊළඟ තප්පරේට මෙතන ලෝකේ ඉන්න අහිංසකම කෙල්ලෝගේ මං ඉස්සරහා රඟපානවා. ඇත්තටම මාරයි. සර් මං සර්ගෙන් අහන්න නැතුව උඩට ආවට සමා වෙන්න සර්. ඒත් පොඩ්ඩකට දොර අරින්නකෝ. අහිංසකගේ කටහඬ ඇහෙනකොටම ආපු තරහට තේමියගේ අත් මිට මෙල වුණා. වේගෙන් අඩි දෙකට දොර ළඟට ගිහින් දොර ඇරියා. හැපි බර්ත් දොර ඇරපු ගමන් තේමිය හිතේ තිබුණ කේන්තියට ලොකු කම්මුල් පාරක් ගැහුවා. තේමියගේ බර්ත්ඩේ එකට හදාගෙන ආපු ලස්සන කේක් එක වීසි වෙලා ගියා. තදේට වැදුන කම්මුල් පාරේ සැර නිසාත් එකපාරට හේතුවක් නැතුව ගැහුව නිසාත් හිත රිදුණු අහිංසකගේ ඇස් වලින් කඳුළු පේරුණා. කම්මුලත් අල්ලගෙන අහිංසක ඇස් වලින් තේමිය දිහා බලාගෙන හිටියත් රකුසු ඇස් වලින් රවපු තේමිය අහිංසාව තල්ලු කළා. තමුසේ තව එක තප්පරයක්වත් මේ ගෙදර ඉන්න බෑ. දැන්ම බොඩු ටිකක් තරම් එළියට බහිනවා. පව් කියලා හිතලා තමුසෙව ගෙට ගත්ත එකේ වැරද්ද තමා මේ. තමුසෙට මං එච්චර හොඳට සලකපු හින්දාද මට මෙහෙම බොරු කළේ. එක තැනක අහිංසා, තව තැනක දුරංගා. අපූරුයි. හිතුවේ නෑ නේද මං තමුසෙගේ හොර ටික අල්ලගනී කියලා. ෂී. ඇත්තටම මාත් මේ වගේ උන්ව දවසකට හරි විශ්වාස කළානේ. මං හිතුවේ පව් අහිංසක පොඩි කෙල්ලෙක් කියලා. බලන් ගියාම තැන නටන සෙල්ලක්කාරියක් නේ. අනේ සර්. අනේ හුනේ නෙමෙයි. තව එක වචනයක් හරි තමුසේ කතා කළොත් මං නරක මිනිහා කියන්න එපා. හොඳ දෙයට හොඳයි වගේම තමයි නරක දෙයටත්. ඒ වලින් වැඩක් නෑ දැන්. මට කම නෑ තමුසේ ඕන නාටකමක් නටාගත්තත්. හැබැයි මේ ගෙදරින් දොට්ට බැහැලා. අඬාම් බඩුමලුත් උස්සන් යන අහිංස දිහා ජනේලෙන් බලන් හිටිය තේමියට දැනුනේ හදවත ඇතුලෙන් පිච්චෙනවා වගේ. හදවතට ගොඩක්ම දැනුන කෙනෙක් මොන දේ කළත් ඒ හදවතේ ඇතිවන ආදරය මකන්න හරි අමාරුයි. ඒ වගේම වේදනාකාරී. බැරි වෙලාවත් මහරෑ ඔහොම තනියෙන් පාර යනකොට මොන හරි වුණොත් ඒත් මට මෙච්චර වංචා කරපු කෙනෙක් ගැන තවත් හිත මම මොකටද දුක් වෙන්නේ? එයාට මොන වුණත් මට වැඩක් ඇත්තෙම නැහැ. තවත් ඒ ගැන නොහිතා නිදාගන්න ඇඳට ගියත් තේමියට නිින්දක් නම් අහලකටවත් ආවේ නැහැ. මතක් වෙන්නෙම ඒ අහිංසක ඇස්. අන්තිමේදී ඒ ඇස්වල තිබුණේ බොරුව විතරයි. අහිංස තේමියගේ ගෙදරින් ගිහින් දැන් මාසයක් විතර වෙනවා. එදායින් පස්සේ අහිංස ගැන තේමියට කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. ඒ ගැන මොකුත් හොයන්න උත්සාහ කළෙත් නැහැ. දවසක් තේමියගේ හොඳම යාළුවෙක් හම්බෙලා දෙන්නම ක්ලබ් එකට ගියේ පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න හිතාගෙන. ටික වෙලාවක් ඉන්නකොට සාමාන්‍ය අංගයක් විදිහට දුරංගගේ ඩාන්ස් එක පැවැත්වුණා. වෙනද වගේ ඇය වෙනුවෙන් වෙනම නිවේදකයෝ නැහැ. ජයഘോഷා නැහැ. ලොකු පිරිසක් එකතු වෙලත් නැහැ. ඔහේ එයා එක තැනක ඉඳන් නටනවා. තේමිය අය දිහා නොබලා ඉන්න කොච්චර try කළත් තාමත් ඔහුගේ හදවතේ කොනක ඈ වෙනුවෙන් ඉඩක් තිබුණා. කොච්චර තරහ වුණත් මේ විදිහට නිකන් කෙල්ලෙක් වගේ නටනවා දැක්කහම නම් ඇය ගැන තේමියට දැනෙන්නේ මාරම දුකක්. ඒ කාලේ ක්ලබ් එකේ ඩාන්ස් කළත් මෙයාට මිනිස්සු කොච්චරනම් ආදරය කළාද? ඇයි අද මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ? ඒ මචං පොඩක්ම මෙතන මිදහන්. මම විනාඩියෙන් එන්නම්. එක පාරට යමක් මතකයට ආව හින්දා තේමිය නැගිටලා ගියේ එදා තුරංගව හම්බෙන් උදව් කරපු එක්කෙනා හොයාගෙන. සර් කාලෙකින් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. ඒක නෙමෙයි දුරංගගේ ඩාන්ස් එක බලන්නයි දැන් කට්ටිය අඩු. ඒකද. තාමත් එයාගෙන හොයනව නේද? දැන් ඉස්සර වගේ නෙමෙයි සර්.
හැමදාම හවසට යා මෙහෙ නටනවා. මොකක්ද ඔලුකෝ සල්ලි හදිස්සියක්ලු. එහෙමද? එතකොට එයා දැන් නැවතිලා ඉන්න තැනක් ගැන එහෙම දන්නවද? දැන් නම් එයා මෙහෙ තමයි නැවතිලා ඉන්නේ සර්. කලින් හිටපු තැනින් හදිස්සියෙම යන්න උනාලු. මේ මට තව එක උදව්වක් ඕනේ. එයා කොහේ හරි යන්නේ එළියට ගියොත් මට පොඩ්ඩක් කියනවද? හරි සර්. එතනින් පස්සේ තේමියට තවත් දුරංග ගැන හිතන්න නැතුව ඉන්නම බැරි වුණා. එයාට ඇත්තටම සමහර විට මොකක් හරි ලොකු හේතුවක් තිබුණාද දන්නේ නැනේ ඔහොම හැංගිලා ඉන්න. එතකොට මං එයාව එදා මෙහෙන් යවල කළේ වැරැද්දක්ද? ඒත් එයාට තිබුණ වෙන කාරණයක් මට හරි ඇත්ත කියන්න. එහෙම වුණා නම් මං එයාට උදව් නොකරින්නේ නෑනේ. හෙලෝ සර්. අන්න අරයා ලෑස්තිලා ඉන්නව කොහෙද යන්න? තව විනාඩි 5-10කින් විතර යාවි. එක්තරා උදෑසනක තේමියට කෝල් එකක් ආවි ක්ලබ් එකේ එක්කෙනාගෙන්. ඉවෙලම යන්න පිටත් වුණ තේමිය ක්ලබ් එක ළඟට කාර් එකේ ගිහින් බලන් හිටියේ දුරංග එළියට එනකල්. ටික වෙලාවක් ඉන්නකොට සෝල් එකකුත් ඔලුවට දාගෙන එන දුරංගව ඈත් තියාම දැක්කා. ඇයි මෙයා හැම වෙලේම හැංගිලාම ඉන්න හදන්නේ? පාරේ යන්නෙත් මූණවහන්. බස් හෝල්ට් එකේ ටික වෙලාවක් ඉන්නකොට එතනට ආව බස් එකේ නැගලා යන්න ගිය හින්දා තේමියත් ඒ බස් එක පිටිපස්සෙන්ම ගියා. ඊළඟට ඒ බැහැගත්තේ හොස්පිටල් එක ළඟින්. තේමියත් ඉක්මනට කාර් එක පාක් කරලා එයා පස්සෙන් ගියා. දුරංග කෙලින්ම ගියේ සර්ජරි වෝඩ් එකට. අවුරුදු 15ක් 16ක් විතර කියන්න පුළුවන් පිරිමි ළමයෙක් ළඟ නැවතුණා. ඇයි යනකොටත් ඒ ළමයා නිදියන් හිටියේ. කන්න පළතුරු 2-3ක් එක්ක වතුර බෝතලයකුත් තියලා ඒ ළමයා දිහා බලාගෙන මෙයා අඬනවා. එතකොටම එතනට ඩොක්ටර් කෙනෙක් ඇවිත් දුරංග එක මොනවද කතා කළා. දුරංග නම් කතා කළේම අඬ. කතා කරලා ඉවරුණාට පස්සේ ඩොක්ටර් එළියට ආව ගමන් තේමිය එතනට දුවන් ගියා. ඩොක්ටර් මට දැනගන්න පුළුවන් අතන ඉන්න ගර්ල්ගේ රිලේටඩ් පේෂන්ට් මොකද වෙලා තියෙන්නේ කියලා. මං දන්නවා ඩොක්ටර් පේෂන්ට්ලගේ පර්සනල් දේවල් කියන්නේ නෑ කියලා. ඒත් ඒ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයා මට මේ ගැන ඇහුවට මොකුත් කියන්නේ නෑ. මට ඕනේ යාට උදව් කරන්න. ප්ලීස් ඩොක්ටර්. ඒ දරුවට කැන්සර් එකක් තියෙනවා. early stage එකේදී අඳුනගත්ත හින්දා සර්ජරි එකකින් අයින් කරන්න පුළුවන්. ඒත් ඒකට සල්ලි අඩුපාඩුවක් තියෙනවා. පව් අහිංසක දරුවා. ඒ සර්ජරි එකට කොච්චර වියදමක් යනවද ඩොක්ටර්? ලක්ෂ 20ක් විතර යාවි මං හිතන්නේ. ඕකේ ඩොක්ටර්. මං සල්ලි රෙඩි කරන්නම්. අපි සර්ජරි එක පුළුවන් ඉක්මනටම කරමු. තව දෙයක් ඩොක්ටර්. ඩොක්ටර් පුළුවන් දෙයක් නොකිය ඉන්න මම්මියකට සල්ලි දුන්නා කියලා. ඕකේ. මාස 2කට පස්සේ. කාලෙකට පස්සේ තේමියට අද නිවාඩු දවසක්. උදේන්ම නාලා සාලෙට ආවි මොන හරි ෆිල්ම් එකක් බලන්න කියලා හිතාගෙන. ක්‍රීන් මේ වෙලාවේ කවුද අප මෙහෙට එන්නේ? තේමිය ගේට්ටු ඇරියාම හීනකින්වත් ආයේ ඒ කියලා හිතුවේ නැති කෙනෙක් තමයි හිටගෙන හිටියේ. දුරංගා. එහෙමත් නැත්තම් අහිංසා. ඔයා මොකද මෙහෙ කරන්නේ අහිංසා? අනේ සර් මට සමාව වෙන්න සර්. මං සර් වගේ දෙවි කෙනෙක්ට බොරු කළාට. ඒත් මට එහෙම කරන්න සිද්ධ වුණා. මට සමාව වෙන්න සර්. මං සර්ගෙන් සමාව ගත්තේ නැත්තම් කවදාවත් මට සනසීමක් ලැබෙන්නේ නැහැ සර්. මේ මොකද අහිංසා එකපාරටම? මං දැනගත්ත සර්. සර් තමයි මගේ මල්ලිට සර්ජරි එක කරන්න සල්ලි දීලා තියෙන්නේ කියලා. මම මේ වෙනකල්ම ඒ කෙනාව හෙව්ව ස්තුති කරන්න. පස්සේ තමයි දැනගත්තේ සර් කියලා. ගොඩාක් පින් සර් මගේ මල්ලිගේ ජීවිතේ බේරුවට. මං සර්ට හැමදාම ණයක් ඇති. ඒ කියන්නේ දැන් අහිංසා මං කියන ඕනම දෙයක් කරනවද? කරන්නම් සර්. සර් ඕනම දෙයක් කියන්න මං කරන්නම්. එහෙනම් ඔයා ආයෙ මෙහෙට එන්න ඕනේ. හරි සර් මං අදම එන්නම්. ආයෙ කවදාවත් සර්ට මං බොරු කරන්නේ නැතුව සර් කියන දේ අහගෙනම ඉන්නම්. එහෙමනම් මං එච්චර කැමති නෑ අහිංසා. මං කියන දේවල් අහගෙන ඉන්නේ සේවකයෝනේ. ඔව් සර් ඉතින්
මාත් සර්ගේ සේවකයෙක්නේ. නෑ අහිංස. මං ඔයාට එන්න කිව්වේ සේවකයෙක් විදිහට නෙමෙයි. මාව ආදරෙන් බලා ගන්න මට ආදරය කරන කෙනෙක් විදිහට. අහිංස කැමතිද ඒකට? ඔය ඇත්තමද සර්? මං හීනෙක නෙමෙයි නේද ඉන්නේ? නෑ අහිංස. ඔයා දන්නවනේ කාලෙකට කලිනුත් මං ඔයාට කැමැත්තෙන් හිටියා කියලා. ඒත් ඉතින් ඔයා නම් මව සල්ලාලේ ගානට දාලා ගියානේ. අනේ මට 100,000 වාරයක් සමා වෙන්න සර්. සර් දන්නවද එදා මං කොච්චර ඇඬුවද කියලා. හිත ඇතුලෙන් මාත් සර්ට කොච්චර ආදරය කළත් සර් එදා එහෙම කියද්දි මට සර්ගේ හිත සනසන විදිය කිසිම දෙයක් කියාගන්න බැරි වුණානේ. ඒ කියන්නේ හොර ගෙඩිය වගේ ඉඳන් මෙයත් මට ආදරය කළානේ. අනේ ඉතින් සර් ආයෙ නම් ඔය සර් කෑලි කියන්න බෑ හොඳද? එහෙනම් මං තේමි කියන්නද? හා සර් කියන්න තු වෙන ඕන එකක් කියන්න මගේ සඳ. සඳ? ඕ ඇයි කැමති නැද්ද ඒ නමට? නෑ නෑ කුඩාරියක් කැමති. අහන්නකො සඳ ඇයි ඔයා හැම වෙලෙම මූණ වහන් ඉන්නේ? අනික ලස්සන බලල්ලැස් දෙකක් තියෙද්දි කළු පාට ලේන්ස් දාන්නේ ඇයි? නරක මිනිස්සුන්ගෙන් බේරෙන්න. කවුද නරක මිනිස්සු? නැන්ද කැමති නෑ මගේ ඇස්වල පාටට. එයාට මගේ ඇස් දකිද්දි තරහ යනවලු. ඒ හින්දා මට කිව්වා ලෙන්ස් දාගන්න කියලා. එයාලා ඒ කාලේ මට ගොඩාක් කරදර කළා. ඒ හින්දා එයාලගෙන් හැංගිලා ඉන්න මම මූණ වහන් ඉන්නවා. කොහේ එන්න? තේමී අහිංසව ළඟට අරගෙන තුරුළු කරන්නල්ලට ලොකු හාදුවක් දුන්නා. දැන් ඔයා මගේ මේ ලස්සන චූටි සඳට කාටවත් කරදරයක් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා අද ඉඳන් ඔයාට කැමති විදිහට නිදහසේ ඉන්න ඕනේ. තේරුණාද? එහෙමයි ලොකු සර්. ඔය ඉතින් ආයෙ සර් ගානවා. දෙනවා දෙකක් මන් දැන්. අහිංස ආදරයෙන් තවත් තේමියට තුරුළු වුණා. සමාප්තයි.